යන්නේ අපේ ගෙදර ඉඳන් පොඩ්ඩක් දුර තමයි ගලෝවේ තියෙන්නේ. ඒකෙන් තමයි ඉතින් මේ යන්නේ. දැන් නම් ගලෝවේ ළඟ ඉන්නේ guys. මං තව යාළුවෙකුත් එක්ක යන්නේ වැඩේට මොකද තනියෙන් බෑ වැඩි. ඇත්තටම යාළුවනේ මං ආවේ මේක කේල් ගස් වලින් හදන්න කියලා. වැඩේ කියන්නේ එදා කේල් ගස් හොයා ගන්න බැරි වුණා කොහෙන්වත්. ඊට පස්සේ යාළුවෙක් ළඟ තියෙන ටියුබ් එකක් ඒකෙන් තමයි හදන්නේ. ඒක මම අමුතුම විදිහේ පාරුවක් ඉතින්. ඒ දේනවනේ. ඩෝසර් ටියුබ් එකක් තියෙනවා. ගැට ගා ගන්න ඕනේ. මේ විදිහට එක තියලා ටිකක් දුරින් ගන්න බෑ නැත්නම් මේ ඊගාටට හම්බා අම්මෝ මේ ගාටවත් දාගන්න. මේ ආරේ 30000ට තව 500ක් වගේ තමයි සබ්ස්ක්‍රයිබර් තියෙන්නේ. ඒකටත් සපෝට් එකක් දෙන්න කියලා ඉල්ලනවා. ඉතින් මම හිතනවා අනිවාර්යෙන්ම වල දෙන්න කියලා. වෙනවනේ ටියුබ් එක තාම උඹනවා. ගැස්සකුත් වෙනවා ඉතින් යාළුවනේ. ඊට වහිනවා හරියට. තේනවනේ වතුර වැහැලා වතුරත් වෙනවා මාර විදියට. ඔයාලට හිතෙන්න පුළුවන් ඉතින් මේක කාඩක් පුළුවන්. ඇත්තටම මම ආවේ ඉහළ බඩ වලින් හදන්න කියලා. ඉතින් යාළුවෝ හොයාගන්න බැරි වුණා. ඉතින් ඒකට සමාවෙන්න. ඒ වගේ ඉතින් මෙහෙම අපත් කරනවා ඉතින්. ආපු එකක් වැඩන්නේ නැත්නම්. දැන් නම් ඔක්කොම ගැට ගහගෙන ඉවරයි. දැන් අපි මේක ටියුබ් එකට හයි කරගන්න තමයි තියෙන්නේ. ටියුබ් එක තියෙනවා. අපි හදාගත්ත පාරු උඩ කෑල්ල තියෙනවා. දැන් අපි සෙට් කරනවා. මේක දැන් අතන සෙට් කරගන්න තමයි. මේක නිකන් තියන්නත් බෑ. මේක තියලා ගැට ගහගන්නත් ඕනේ. ඒ හින්දා මම ලනුත් ගියල් තියෙන ඔක්කොම ලනුත් වෙනක් මේක ගැට ගහගෙන ඉන්නවා. තමයි මාරුයි. වතුරට දාගන්න ඕනේ දැන් මේකට ගහන්න. මේක දාගමු. දැන් අපිට යන්න තමයි තියෙන්නේ එහෙනම්. අදුවත් ෂර්ට් එකත් අයින් කරගෙන එනම යනවා උඩටම. පේනවනේ වතුර ගොඩයි උඩට යන්නත් බෑ පට්ටවල. තවන්නේ අපි ටිකක් උඩට ගිහින් පේනවනේ. yes එහෙනම් අපි ඒක කරා. කොහොමයි පාරුවක් හදලා පැත්තා. දැන් ඉතින් පදින්න තමයි තියන්නේ.